සුබ දවසක් හැමෝටම Living the Dream channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද කියලා දෙන්නේ ඔබේ අත් නිවැරදිව සෝදන්නේ කෙසේද කියලා. මොකද අපි අත් දෙක හරියට හේදුවොත් අපිට ගොඩාක් හැදෙන්න තියෙන ආසාදන වලින් අපිට වැළකෙන්න පුළුවන්. මම මේකට මේ පෙන්නලා තියෙන විදිහට මුලින්ම කටි කරන්න ඕනේ අත් වතුරෙන් තෙමා ගන්න. ඊළඟට අත් එකට සබන් හෝ විස බීජ නාශක දියර ප්‍රමාණවත් ප්‍රමාණයක් ගන්න. අත්ල දෙකෙන් අත්ල අතුල්ලන්න. එක අත්ලෙන් අනිත් අත්ලට තියාගෙන අතුල්ලන්න. ඊළඟට තුන්වෙනි රූපේ පෙන්වන පරිදි පිට අත්ල අනිත් අත්ලේ ප්‍රතිවිරුද්ධ අතේ අත්ලෙන් අතුල්ලන්න. දකුණු අතෙන් වම් අතේ පිට අත්ල අතුල්ලන්න. වම් අතේ අත්ලෙන් දකුණු අතේ පිට අත්ල අතුල්ලන්න. එතකොට ඇඟිලි වලට ඇඟිලි කරු ඇතුළට වැටෙන විදියට තුන්වෙනි රූපේ පෙන්වන විදියට ඇඟිලි එකක් කර එකක් වැටෙන විදියට දාලා තමයි එඳට රබ් කරන්න ඕනේ. palm to palm අත්ලට අත්ල දෙකම තියාගෙන ඇඟිලි කරු අතර අතුල්ලන්න හතරවන රූපයේ පරිදි. අත් දෙක පස්වන රූපයේ පරිදි palm එක ඒ කියන්නේ එක අතක ඇඟිලි වල ප්‍රතිවිරුද්ධ පැත්ත පිට පැත්ත අනිත් අතේ අත්ලට හිටින විදිහට ලොක් කරගෙන දෙපැත්තට අතුල්ලන්න ඕනේ. දකුණු අතේ මාපට ඇඟිල්ලෙන් වම් අතද වම් අතේ මාපට ඇඟිල්ලෙන් දකුණු අතින්ද අතුල්ලන්න ඕනේ. ඊට පස්සේ මේ නේල්ස් වල තියෙන බෙඩ් එක. ඒ කියන්නේ මේ නේල්ස් වල මේ කොනේම තියෙන එක ඇඟිලි තුඩු වල. මේ දෙක පාම් එකේ හොඳට රබ් කරන්න. තේරෙනවා අපේ අතේ හැම කොටසක්ම හොඳටම ඇතිල්ලිලා අර සබන් එක මිශ්‍ර වෙලා හේදිලා තියෙන කියලා. ඊපස්සේ ගලා යන වතුරෙන් අත් දෙක සෝදගෙන හොඳ අලු තුවායකින් අත් දෙක පිහද ගන්න. ඊළඟට අපි ජල කරාමයේ වහද්දී ඒ තුවායෙන්ම අතට අරගෙන කරාමයේ වහන්න ඕනේ. අතෙන් අල්ලන්න නැතුව. දැන් මේ කිව්ව විදිහට අත් දෙක හේදුවම අපේ අතේ හැම කොටසක්ම ඉතාලම හොඳට හේදිලා තමයි තියෙන්නේ. මේක තමයි WHO recommend කරන විදිහ නිවැරදිව අත් සෝදන්න. කියන්නේ best method to prevent infection තමයි කියලා කියන්නේ. කියන්නේ හොඳම විදිහ තමයි අපේ මේ ආසාදන වලින් ඉවත් වෙන්න මේ විදිහට අත සෝදන්න කියලා WHO එකෙන් recommend කරලා තියෙනවා. ඔකට ටිකක් වැඩි ගොඩක් අමාරු කියලා තේරෙන්න පුළුවන්. නමුත් ඒක ප්‍රැක්ටිස් වෙද්දී ඒක නිකම්ම හැබිට් එකක් විලා ඔකට ඒක නිකම්ම කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඒක නිතර පුරුදු වෙන්න පුරුදු වුණාම ඒකට හසු වෙන්නේ නිකම්ම සිදුවේ. හොඳ හයිජීන් එකක් තියාගන්න දෙක නිවැරදි හොදන එක හරිම වැදගත්. එහෙනම් ගිලෙන්න ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඔබට සුබ දවසක්.